කොහොමද? ඉතින් ඔන්න අද ලස්සන වීඩියෝ එකක් අරන් ආවේ. ඔයාලා දන්නවනේ හැමෝම මේ පාර වෙසක් කලාපේ තිබුණේ නුවර්ලියේ. ඉතින් නුවර්ලියේ තිබුණු වෙසක් කලාපේ මම දැකපු ලස්සන වෙසක් කූඩු කීපයක් තමයි මේ ඔන්න අද අරන් ආවෙත් තියෙන්නේ. බලන්නකෝ ළමයි මේක කොච්චර ලස්සනයිද කියලා. ගොඩක් මහන්සිලා හදලා තිබුණු නිර්මාණ ගොඩාක් තිබුණා මෙතන. ඉතින් ඔය විදිහට කුටි කිහිපයක් තිබුණා. මං ගණන් කරන්න නම් ගියේ නැහැ කීයක් තිබුණාද කියලා. ඒ තරම් ලස්සන වෙසක් කලාපයක් මේ පාර නුවර්ලියේ තිබුණා. මේක ළමයි ඉතින් අලුත් අත්දැකීමක් නුවර්ලි ජීවත් වෙන අපිට. ඉතින් මේ විදිහට ලස්සන කුටි රාශියක් එක්ක නුවර්ලි වෙසක් කලාපයක් මට මතක විදිහට රාජ්‍ය වෙසක් කලාපයක් තිබිලා නැහැ. එහෙම තිබුණා නම් මීට කලින් මට කමෙන්ට් එකක් දාන්න තිබුණා කියලා. මම හරියටම දන්නේ නැහැ. හැබැයි මම හිතන්නේ මේ පළවෙනි අවස්ථාව තමයි රාජ්‍ය වෙසක් කලාපයක් නුවර්ලි දිස්ත්‍රික්කයේ පවත්වපු. ගොඩාක් මහන්සිලා හදපු නිර්මාණ බොහෝමයක් මෙතන තිබුණා. ඒ වගේම මම දැකපු සුවිශේෂී දෙයක් තමයි මේ නිර්මාණ බොහෝමයක් කරලා තිබුණේ ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා. මේ දකින නිර්මාණය වුණත් ලී කුඩු ලණු වගේ දේවල් පාවිච්චි කරලා තමයි හදලා තිබුණේ. ඇත්තටම හරිම ලස්සන නිර්මාණයක්. අපිට හිතා ගන්නවත් බැරි තරම් ලස්සන නිර්මාණ මේ විදිහට ස්වභාවික අමුද්‍රව්‍ය පාවිච්චි කරලා හරි ලස්සනට නිර්මාණය කරලා තිබුණා. මේ ඔබ දකින විවිධ නිර්මාණ අතරින් දැන් දකින නිර්මාණය හරිම සුවිශේෂී. මේ නිර්මාණය අමා මහ පෙළහැර තමයි නිර්මාණය කරලා තියෙන්නේ. ඉතින් බලන්න යටින් වතුර වැටෙනවා, උඩින් ගිනි දැල් මතුවෙන විදිහට හරි ලස්සන නිර්මාණය කරලා තියෙනවා. මේ තියෙන්නේ ගොක්කල වලින් නිර්මාණය කරපු හරි අපූර්ව නිර්මාණයක්. මේ නිර්මාණයත් හරිම සුවිශේෂී. පොල් කටු ආශ්‍රය කරගෙන තමයි මේ නිර්මාණය නිර්මාණය කරලා තියෙන්නේ. ඒ වගේම මෙතන නිර්මාණය කරලා තියෙන හැම නිර්මාණයකම නාම පුවරුවක් ගහලා තියෙනවා. මොන ආයතනයෙන්ද නිර්මාණය කරලා තියෙන්නේ, මොනවාද පාවිච්චි කරලා තියෙන අමුද්‍රව්‍ය. ඉතින් මට මේ නිර්මාණ දකිනකොට හිතුණු දෙයක් තමයි අපේ රටේ මොනතරම් ලස්සන හිත් තියෙන හරි දක්ෂ කලාකාරයෝ හැංගිලා ඉන්නවද කියන දේ. ඔවුන්ගේ නිර්මාණ හරිම සුවිශේෂී, හරිම වෙනස්. අපිට හිතා ගන්නවත් බැරි තරම් හරි ලස්සන නිර්මාණ මෙතන තිබුණා. ඉතින් හැංගිච්ච දක්ෂයෝ බහුතරයක් අපේ රටේ ඉන්නවා. ඉතින් ඔවුන්ගේ දක්ෂතා පෙන්වන්න මේ වගේ අවස්ථාවක් උදා කරලා දෙන එක ඇත්තටම ගොඩාක් වටින දෙයක්. වෙසක් මංගල්‍ය නිමිති කරගෙන මේ වගේ ආමිස පූජා පවත්වනවා. ඉතින් අපේ රට හරිම වාසනාවන්තයි. වගේ රටක අපි ඉපදෙන්න අපි හරි වාසනාවන්තයි බෞද්ධයෝ විදියට. මේ වෙසක් කලාපේ පුරාවටම පහන් කුඩු විතරක්ම නෙවෙයි. බැතිගේ සංදර්ශන තිබුණා. ඒ වගේම තොරන් ප්‍රදර්ශනය කරලා තිබුණා. හරි අපූර්වට වීදී සරසලා තිබුණා. ඒ වගේම විවිධ ආයතන එකතු වෙලා දන්සල් සංවිධානය කරලා තිබුණා. මට මතකයි රොටි දන්සලක් එහෙම තිබුණා. ඉතින් මේ වගේ විශාල ජනකායකට හරි අපූර්වට වෙසක් මංගල්‍යයේ අසිරිය විඳ ගන්න අවස්ථාව උදා කරලා දීලා තිබුණා. මේ මෙතන මම හරි සුවිශේෂී දෙයක් දැක්ක. නුවර්ලි කියන්නේ හරි සීතල තැනක්. ඉතින් මේ එන අයට උණුසුම් වෙන්න ගිනි උදුනක් තියෙනවා. හරි අපූර්වයි. මේ ඔබ දකින්නේ බොහොම අපූර්වයට වේදී සරසලා තිබුණු ආකාරය. මේ නිර්මාණයත් හරිම අපූර්ව නිර්මාණයක්. හරිම සජීවී විදිහට නිර්මාණය කරලා තිබුණු හරි අපූර්ව ලස්සන නිර්මාණයක්. මේ නුවර්ලි අයිකනික් ප්ලේස් එකක් නේ පෝස්ට් ඔෆිස් එක කියන්නේ. ඉතින් වෙසක් මංගල්‍ය වෙනුවෙන් පෝස්ට් ඔෆිස් එක සරසලා තිබුණ මේ විදිහට. ඉතින් පෝස්ට් ඔෆිස් එකේ ඉඳන් බැලුවම මේ විදිහට තමයි නුවර්ලි නගරය පේන්නේ. ඉතින් එදත් විශාල ජනතාවක් මේ වෙසක් මංගල්‍ය බලන්න ඇවිත් හිටියා. ඉතින් ඔය විදිහට තමයි මෙවර රාජ්‍ය වෙසක් කලාපය නුවර්ලි දිස්ත්‍රික්කයේ කේන්ද්‍ර කරගෙන පැවතුනේ. ඉතින් අදට ගිහින් නම් ඔබට සුබ දවසක්.